අද මම මේ වීඩියෝ කරන්නේ මූණ ඉවරෙන්නේ නැතුව පිම්පල්ස් වෙන කට්ටියටයි. පිම්පල් ආවන් පස්සේ ඒවා කඩලා දැන් කළු පාටට මූණේ ලප තියෙන කට්ටියටයි. හුඟක් කටට තියෙන අවුල තමයි ඔය කළු පාට ලප ටික අයින් කරගන්න බැරි එක. අද මම කියලා දෙන ඒවා කොහොමද අයින් කරගන්නේ? ඊට අමතරව තවදුරටත් පිම්පල් එන එක වළක්ව ගන්නේ කොහොමද කියලා. හොඳට මුලින්ම මගේ මූණේ සමදියා ඔයගොල්ලෝ බලන්න. මම ටිකක් ළඟට ඇවිල්ලා පෙන්නන්නම්. අද මම මේ පවුඩර් චුට්ටක්වත් ගන්න නැතුව තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ හරියම ඔයගොල්ලෝ ලාවට මේ පොඩි පොඩි අදුරු ප්‍රදේශ පේන්න දෙනවා. නමුත් මම මෙහෙම ඉද්දි කාටවත් ඒවා එහෙම පැහැදිලිව පේන්නේ නැහැ. ෆොටෝ එකක් ගැහුවත් එහෙම පැහැදිලිව පේන්නේ නැහැ. මේ තත්ත්වයට තමයි ඇත්තටම ඔයගොල්ලන්ගේ සම එන්න ඕනනේ. මේ වගේ හොද තත්ත්වයක ස්කින් එක තියෙනකොට ඔයගොල්ලෝනේ ලිප්ස්ටික් ටිකක් ගාගත්තම ඇති කොහේ හරි යන්න ඕන පස්සේ. නැද්ද මං අහන්නේ? ඉතින් කොහොමද මගේ සම මේ තත්ත්වයට ආවේ? දැන් ඔයගොල්ලෝ හිතන්න පුළුවන් අනේ ඉතින් මෙයා චයිනීද ලාවේ චීනෙදි ඉතින් මෙයා ගාවන්නේ නැති අර මේ නෑ එහෙම ගෑවේ නෑ. බබා හම්බුනන් පස්සේ ඕනම ගෑනු කෙනෙක්ගේ ස්කින් එක හොඳට පැහැදිලි වෙලා අර ලප කැලල් නැති වෙලා ගිහිල්ලා හොඳට සම කෙනෙක්ට ප්‍රේමනාප විදිහට හැදෙනවයි බේම. ඒ දරුවෙක් හම්බුනන් පස්සේ අපේ ඇගෙන් නිකුත් කරන හෝමෝන නිසා. ඔයා වගේ අම්මගේ මුණ දිහා ගිහිල්ලා බලන්න. කොච්චර ක්ලියර් ස්කින් එකක්ද එයාට තියෙන්නේ. ඔයාගේ එනවා වගේ අර පොල් ගෙඩි සයිස් එකේ පිම්පල් එහෙම එනවද එයාට? නෑ නේද? ඉතින් ඒ ලස්සන කාලේ ඔයාගේ ජීවිතේ එනකන් මොනවාද මේ දේවල් නැති බංගස්ථාන කරගන්න ඔයා කරන්න ඕනේ කියලා මම කියන්නම්. මේ බබා හම්බෙන්න කලිනුත් මගේ අර ලොකුවට පිම්පල් මූණේ ආපු සීන් අනිත් එක ලොකුවට කළු පාට ප්‍රදේශ ඇවිල්ලා ඒව දිගටම තිබ්බ සීන් එහෙම නෑ ඇත්තටම. පොඩි කාලයක් තිබ්බ පස්සේ නැති වුණා. එහෙම තමයි උගක් ඒවා. හරිද? ඇයි මොකද මම මගේ ජීවිතේ ගත කරනකොට කරපු යම් හොඳ දේවල් ටිකක් තියෙනවා මම ඒක ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඒව කරන් පස්සේ ඔයගොල්ලොන්ගෙත් ඔය ඇවිල්ලා තියෙන පිම්පල් ටක් ගන්න නැති කරගන්න පුළුවන්. පිම්පල් හින්දා තියෙන ඔය කළු පාට ප්‍රදේශ ලප කියලා කියනනම් කළු පාට ලප ටක් ගන්න නැති කරගන්න පුළුවන්. ඕව දැනගන්න කලින් මුලින්ම දැනගන්න ඕන මොකක් හින්දාද මේ පිම්පල් එකක් එන්නේ කියලා. පිම්පල් එකක් එන්නේ මොකක් හින්දාද කියලා දැනගන්න නැතුව රටේම තියෙන ක්‍රීම් ಜಾති ගාලා හරියනවද මං අහන්නේ? ක්‍රීම් ගන්න මොකටද කියලාවත් එතකොට දන්නේ නැතුනේ ක්‍රීම් ගන්න. ඈ? ඉස්සෙල්ලාම අපි ඉගෙන ගමු. මොකද්ද මේකට හේතුව කියලා. මේ මූණේ තියෙන රෝම වලට අපිට කියන්න පුළුවන් එදිනදා ව්‍යවහාරයේදී මයිල් කියලා. මේ තියෙන එක මයිල් ගහක් කියලා හිතන්න. ඇත්තමයි මම නම් මොනක්වත් එහෙම ගාපු එක්කෙනෙක් නෙමෙයි හොදේ. බබා හම්බෙන්න කලිනුත් අර කිව්වා වගේ ඔය දේවල් නැති කරගන්න මොනක්වත් එහෙම ගාපු එක්කෙනෙක් නෙමෙයි මම. ඔයගොල්ලෝ දන්නවා මම හුඟක් මහන්සිලා ඉගෙන ගත්ත එක්කෙනෙක්. ඒ වගේම තමයි රැකියාව කරන කාලෙත් ගොඩක් මහන්සි වෙච්ච එක්කෙනෙක්. ඒත් මම මගේ මේ අර හොද පුරුදු එහෙමම තියාගෙන හිටියා. ඒ හින්දා මගේ මුණ වණයක් වුන්නේ නැහැ මම ගොඩක් මහන්සිලා වැඩ කරත්. ඉතින් මේ මයිල් ගහක් ගත්තන් පස්සේ මේ තියෙන සම්පූර්ණ මයිල් ගහ කියලා හිතන්න. මේක අහන් ඉන්න බැරි එක්කෙනෙක්ට ඉතින් මේව නැති කරගන්න බෑ. හරිද? හරි. ඔන්න මයිල් ගහ මේ තියෙන මේ මයිල් ගහ මෙන්න මේ විදිහට වාගේ හැමකට සම්බන්ධ වෙලා තියෙන කියලා හිතන්න. මයිල් ගහේ මෙන්න මේ හරිය ඔයාට පේන හරිය. එහෙනම් මේ ලෙවල් එක තමයි ඔයා මේ අත ගාන පෘෂ්ඨයේ තියෙන මට්ටම ලෙවල් එක. හරිද? හරි. හොඳයි. ඉතින් සමේ මෙන්න මේ පෘෂ්ඨයේ ඉඳලා යට හරිය තනි කර ඉතින් සමනේ. හොඳයි. මයිල් ගහේ මෙන්න මේ හරිය දිහා හොදට බලන්න. මේ හරියේ මොන හරි ගෑවිලා තියෙනවා නම් ඔයාට ඔහොම කරලා පීදාලා ඒව අයින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මයිල් ගහේ මේ උඩ හරිය ගැන ඔයාට බලා කියා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ඇහැට පේන්නේ නැති හැම ඇතුළේ තියෙන මෙන්න මේ හරිය ගැන ඔයාට බලා කියා ගන්න විදියක් නැහැ. අපි පොඩ්ඩක් මේ යට හරිය ගැන පොඩ්ඩක් ඉගෙන ගමු. එතකොට ඒ හරියත් ඔයාට බලා කියා ගන්න පුළුවන්. හොඳේ? හරි. මේ වීදුරුව මේ වැඩේ පැහැදිලි කරන්න සුපිරි භාණ්ඩේ. මේ බලන්න. හරිද? හරි. ඔයගොල්ලෝ පේන ආකාරයට මේ මයිල් ගහ
මේ වගේ මේ කුහරයක් ඇතුලේ තමයි තියෙන්නේ. මේ බලන්න මේ කුහරයක් ඇතුලේ තමයි තියෙන්නේ. හරිද? ඇත්තටම මේ මයිල් ගහ අපේ හැමට සම්බන්ධ වෙලා තියෙද්දි මේ හරියේ හරිද කුහරයක් තියෙනවා. මේ හරියේ කුහරයක් තියෙනවා. මේ කුහරේ කට විවෘත වෙලා තියෙන ඉතින් මේ වාතයටනේ. ඒක මෙන්න මේ පෘෂ්ඨේනේ ඔය ඉතින් ඔය කුහරේ කට තියෙන්නේ. හරිද? ඉතින් අනේ ඔයා මූණේ මොනාරි ජරාවක් ගාපු ගමන් මොකද්ද වෙන්න පුළුවන්? ඒ ජරාවට මේ කුහරේ කටෙන් මෙහෙම කුහරේ ඇතුළට යන්න පුළුවන්. අනිත් එක මේ හැමෙන් මොනාහරි මේ කුහරේට නිකුත් කළොත් ඒ නිකුත් කරන જાතියට මේ කුහරේ කටෙන් මෙහෙම එළියට එන්න පුළුවන්. ඔය විදියට. හරිද? හරි. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. ග්‍රන්ථියක් තියෙනවා සීබම් කියලා. එක්තරා තෙල් જાතියක් නිකුත් කරන. ඒක මෙන්න මේ විදියට මේ කුහරයට සෙට් වෙලා තියෙනවා. ඒ ග්‍රන්ථියෙන් ඉතින් අර කිව්ව සීබම් කියන තෙල් જાතිය මේ කුහරයට නිකුත් කරනවා. ඒ තෙල් જાතිය මේ කුහරයට නිකුත් කරාන් පස්සේ මොකද වෙන්නේ? ඒ තෙල් වලට පුළුවන් ඉතින් මේ කුහරේ කටෙන් මෙහෙම එළියට ඇවිල්ලා ඔයාගේ මයිල් ගහ තෙත් කරන්න. ඉතින් මේ සීබම් කියන තෙල් જાතිය නරක තෙලක් නෙමෙයි ඉතින්. අපේ මිනිස්සු ඒක නරක තෙලක් ගන්නට දා ගන්නවා. සීබම් කියන තෙල් જાතියෙන් ඔයාගේ මූණේ තියෙන මයිල් ඒ විදිහට තෙත් කරාම ඔයාගේ ස්කින් එක හොදට තෙත් වෙලා තියෙනවා. ඒකට ඕගොල්ලන්ට හරි සනීපයි. හැබැයි මේ ග්‍රන්ථිය ඕනවට වැඩිය මේ සීබම් කියන තෙල් જાතිය නිකුත් කරන්න ගත්තන් පස්සේ අන්න එතකොට ඔයාගේ මූණේ පිම්පල් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මේ සීබම් කියන තෙල් જાතිය ඕනවට වැඩිය මෙහෙම හැදිලා මෙහෙම මේක පිරෙනකොට හරිද? මූණේ තියෙන වියලි සෛල මේ අපේ හැමදේම හැදලා තියෙන සෛල වලින් හැඩ පේනද චුටි සෛල වලින්. ඉතින් මේ අර වැඩිපුර හැදිච්ච ඒ තෙල් જાතිය අර වේලිච්ච සෛලත් එක්ක එකතු වෙලා ඇතුලේ හිර වුණාන් පස්සේ තමයි පිම්පල් එකක් හැදෙන්න මූලිකම අඩිතාලම වැටෙන්නේ. නැත්තම් කියන්නම්කෝ පිම්පල් එකේ පොඩි එකක් හැදෙනවයි කියලා කියන්නම්කෝ. හරිද? ඉතින් පිම්පල් එකේ පොඩි එකක් හැදුනන් පස්සේ ඊළඟට වැඩි අවදානම. මොකද එතනින් එහාට ඕක ලොකු වෙන්න පුළුවන්. මොන හේතුවින්දද? මේකට බැක්ටීරියා ගියන් පස්සේ සිදුරේ කට ඕපන් නේ. හරිද? ඕක ඇතුළට බැක්ටීරියා වලට යන්න පුළුවන්. බැක්ටීරියා ඕක ඇතුළට ගියන් පස්සේ උන්ට ඉතින් ආයෙත් රජ මගුල්. ඒගොල්ලෝ එතනට ගිහිල්ලා පැටව ගහනවා. පැටව ගහලා හරිද? අපේ හැම ඒ හරි ඉදිමවනවා. හරිද? මේ විදිහට හැම ඉදිමිලා මෙහෙම ඉලිප්පෙද්දි අන්න එතකොට ඔයාගේ යාළුවන්ට පේන්න ගන්නවා. මෙයාගේ මූණේ පිම්පල් එකක් දැන් ඇවිල්ලා තින්නේ කියලා. රතු පාට වෙලා මෙහෙම සැරව ගෙඩියක් නේ ඔය තියෙන්නේ නේද? ඒ සැරව ගෙඩියක් තත්ත්වයට අර පිම්පල් එකේ පොඩි එකව පත් කළේ කවුද? බැක්ටීරියා. නරක බැක්ටීරියා. හරි. දැන් අපි ওই ටික වළක්ව ගන්න ඕන. මොනවද කරන්න පුළුවන් දේවල්? අංක 1ටම පිම්පල් එකේ පොඩි එකව හැදෙන එක වළක්ව ගන්න නම් මොකද්ද කරන්න ඕන? අනේ අර තෙල් જાතිය වැඩිපුර නිකුත් වෙන එක නතර කර ගන්න ඕන. මේ තෙල් නිකුත් වෙන්න හේතුව මොකක්ද කියලා මම හොයලා බැලුවා. අනේ අංක 1ටම ආවේ මොකක්ද දන්නවද? මානසික ආතතිය හින්දා ශරීරයේ නිපද වෙන හෝමෝන. සන්තෝෂේ ඉන්න කට්ටියගේ මූණවල ලස්සනයිලුනේ නේද? ඉතින් දුකෙන් ඉද්දි මානසික ආතතිය වැඩි වෙනවා. එතකොට ඔයාගේ මානසික ආතතිය හින්දා ශරීරයෙන් නිකුත් වෙනවා විවිධ හෝමෝන. ඒව මොකද කරන්නේ? මේ තෙල් જાතිය නිපද වෙන එක වැඩි කරනවා. එතකොට අනේ ඉතින් ඔයාගේ මූණේ තෙල් ගතිය වැඩි වෙනවා. එතකොට අර පිම්පල් හැදෙනවා. ඒ ඉඳ සන්තෝෂෙන් ඉන්න ඕන. ඒක අංක 1. අනිත් එක බයෙන් ඉද්දිත් අර හෝමෝන ඇති වෙනවා. බයෙන් ඉන්නකොට ඒත් ඒ හෝමෝන ඇති වෙලා අර තෙල් જાතිය නිපද වෙන ගතිය වැඩි වෙනවා. හරිද? හරි. ඊට පස්සේ දැන් අර කෝගේ වියලි සෛල ඔය තෙලුත් එක්ක එකතු වෙලා තමයි පිම්පල් එකේ පොඩි එකව හදන්නේ. ඉතින් ඕනවට වැඩිය මේ වියලි සෛල වලට මූණේ ඉන්න දෙන්න එපා ඉතින්.
හොඳයි මම දැන් ඔන්න ඔයගොල්ලන්ට හරියටම කියලා දෙන්නම් මම මොනවද ඔය වීලි සයිල ටික අයින් කරගන්න කරන්නේ කින්ද මන්ද කියලා. හරිද? මූණේ උදේ නැගිට්ටන් පස්සේ සමහර කට්ටිය ඉන්නවා හුඟ වෙලාවක් ඉන්න මූණ හොදන්න නැතුව. නැගිටලා ඉවර ක්‍රියාශීලීව යන්න හොඳට සබන් දාලා මූණ හොද ගන්න. මට මේ ඇන්ටි කෙනෙක් කිව්වා ඔය චන්දනාලේපේ කියව කුරුදු එහෙම දාලා තියෙන සබන් හොඳයි කියලා. මගේ චයිනීස් හස්බන්ඩ් ඒවම තමයි ගාන්නේ වැඩි හරියක්. එයාගෙත් මූණ හොඳට තියෙනවා දැන්. එහෙම අර පිම්පල් එන ගතියක් එහෙම දැන් නැහැ. මම හිතන්නේ චන්දනාලේපේ කුරුදු සබන්ක මම හිතන හොඳයි මූණට. පිම්පල් එන එක අඩු කරනවා ඒකෙන්. අවශ්‍ය ප්‍රමාණයට මූණේ තියෙන වියලි සෛල ටික අයින් කරලා වැඩිපුර තෙල් තියෙද්දිත් ඔය අවුල් වෙනවා. හරිද? අර වැඩිපුර ශ්‍රාවච්ච තෙල් ටික අර වියලි සෛලත් එක්ක මෙහෙම ගුලි ගහලා හොම්මම දුඟ වෙලාවක් තියෙද්දිනේ ඕවට බැක්ටීරියා වලට උනත් යන්න හිතෙන්නේ නේද? ඉතින් අර උදේ නැගිට ගමන් අර මූණේ තියෙන තෙල් ගතිය ඔයා ඉක්මනට ඉවත් කරගත්තොත් නේද? ඒ සිදුර තියෙන හරිය හොඳට පිරිසුදු වෙනවනේ ඉක්මනට. ඒ හින්දා මූණ උදේ නැගිට්ටයින් පස්සේ මන්න ඉතින් හුඟ වෙලාවක් ඉන්නේ මට තෙල් එක්ක ඉන්න අප්පිරියයි. එන්න ටක් ගාලා මූණ හොද ගන්න හොඳ සබන් જાතියකින් මූණට එච්චර සැර නැති සබන් જાතියකින්. බේබි සබන් හොඳයි. ඔය චන්දනාලේපේ කුරුදු කැලි දාලා තියෙන ඒ සබන් හොඳයි. හරිද? ඕගොල්ලෝ පොඩ්ඩක් බලන්න සමහර සබන් જાති තියෙනවා ඒව ගෑවන් පස්සේ පිම්පල් එන එක වැඩි වෙනවා. ඇයි ඒ? මොකද දන්නවද? ඔය සන්ලයිට් එහෙම ගෑවන් පස්සේ පිම්පල් එන එක වැඩි වෙනවා. ඇයි ඒ? ඒ වලින් සම හොද්දට වේලුම් කවනවා. හරිද? ඒ කියන්නේ හොද්දටම හැම වේලෙනවා. හරිද? ඒ කියන්නේ ඒ වලින් තෙල් අයින් කරනවා නෙමෙයි භාමයේ තියෙන හැම මගුලම අයින් කරනවද කොහද? හොද්දටම හැම වේලුණෙන් පස්සේ අර ග්‍රන්ථි වැඩියෙන් උත්සාහ කරනවා ඔයාගේ මයිල් ගස් තෙත් කරන්න. ඒ කියන්නේ වැඩියෙන් ඒ ග්‍රන්ථි උත්සාහ කරනවා තෙල් නිකුත් කරන්න. අනේම ගොඩක් තෙල් නිකුත් කරාන් පස්සේ ඔන්න ඉතින් පිම්පල් එකක් එනවා. ඔන්න ඕකයි වෙන්නේ කතන්දරේ. ඒ කියන්නේ මූණේ හැමට වේලුම් කන්න දෙන්න හොඳ නෑ. නරක හුගක් සැර සබන් જાති ගාලා. හොඳ සබන් જાතියක ඒ විදිහට ගන්න. ඒක එකක්. අනිත් එක ඔයගොල්ලෝ ඔය කොණ්ඩේට දාන කන්ඩිෂනර් ඒව අවුල් ගියාන් පස්සේ පිම්පල් එනවා. කන්ඩිෂනර් අනිත් ෂැම්පූ ඒව මූණට සැර වැඩි නම් ඒත් අර වැඩිම තමයි වෙන්නේ. ඒව සැර වැඩි වුණාන් පස්සේ මොකද කරන්නේ? ඒ වලින් අපේ හැම වේලවනවා. වේලුවෙන් පස්සේ ග්‍රන්ථි උත්සාහ කරන වැඩිපුර තෙල් හදන්න. වැඩිපුර තෙල් හැදුනම පිම්පල් එක එනවා. එච්චරයි. මම ඔය මේ බබා හම්බෙන්න කලින් ගාපු ෂැම්පූ જાතිය පැන්ටීන් එකේ ෂැම්පූ එකයි ඒකේ කන්ඩිෂනර් එකයි දෙකම ඇත්තටම හුඟක්ම හොඳයි. කොණ්ඩේ හැලෙන එක නතරම් වෙලා ගියා වගේ. හරිද? අනිත් එක ඒව ගාද්දි මගේ මූණේ අර ඉතින් මම ප්‍රෙග්නන්ට් වෙලා හිටියා හෝ නැත. හරිද? මගේ මූණේ අර ඒව හින්දා පිම්පල් නැති වුන්නේ. මම හිතනවා පැන්ටීන් එක ඕගොල්ලොත් උත්සාහ කරලා බලන්න ඕනේ කියලා. මොකද ඉතින් කවුරුත් කැමතිනේ ඉතින් කොණ්ඩේ යන්නේ නැති ෂැම්පූ එකක් කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන්න නේද? අනිත් උකාලය පුරාට පාවිච්චි කරන්න පුළුවන්. ඔය බබා හම්බෙන්න කලින් මේ මාස ගාණක් ෂැම්පූ එක කන්ඩිෂනර් එක පාවිච්චි කරගෙන ආවා. ඊට පස්සේ දැන් ඔන්න ලංකාවටත් මම අලුතෙන් මේ වරන් ආවා චීනයේ ඉඳලා. ඒ ඉතින් ඒකේ තියෙන හොදකමට. ඒක එකක්. ඊට පස්සේ තව ඔයා මේ දැනගන්න ඕන අර බැක්ටීරියා ඔහොම ඇතුළු වෙන එක වළක්ව ගන්න කොහොමද කියලා. නරක බැක්ටීරියා හුඟක් එන්නේ අපිරිසුදු තැන් වලින්. අංක 1. අතෙන් ඉවරන්නට මූණ මෙහෙම අල්ලන්න එපා. අත කියන්නේ අපි හැමදේම අල්ලන දේනේ නේද? ඉවරන්නතුව අත් වලින් මූණ අල්ලන්න එපා. එහෙම අල්ලද්දි පිම්පල් එන ගතිය වැඩි. අනිත් එක. ටොයිලට් ගිහලා ඉවරේ. චූ කළා හෝ කක්ක කළා. හරිද? අත අනිවාර්යෙන් සබන් දාලා හොදන්න. ඔයා ඕක සබන් දාලා හොදන්න නැති වුණාන් පස්සේ අතේ තියෙන මල ජරාව, ඒ කියන්නේ නරක බැක්ටීරියා ඔයා මේ මූණ අල්ලද්දි ඒගොල්ලෝ මූණේ ගෑවෙනවා. මූණේ ගෑලා ඒගොල්ලෝ රින්ගනවා අර කුහරෙට. මේකට. ගිහිල්ලා එයාලා මොකද කරන්නේ? අනේ ඉතින් අර පිම්පල් එකේ පොඩි එකාව පැසවනවා. එයාව ලොකු මිනිහෙක් කරවනවා. හරිද? එතකොට තමයි අර මෙහෙම සරව ගෙඩිය වගේ හැදෙන්නේ.
ඉතින් අනිවාර්යෙන් වොෂ්රූම් ගිහිල්ලා ඕන තැනක টয়ලට් එකට ගිහිල්ලා සබන් දාලා අත හොදන්න ඉගෙන ගන්න. මම මේ දේවල් කරපු එක්කෙනෙක් හරියට අදටත් එහෙමයි. අනිත් ඒ බත් කෑවන් පස්සේ හුඟක් කට්ටිය මේ කට වටේ තියෙන ඒ දුල් ටික මෙහෙම හොම කරලා හොදලා හරින්නේ නැහැ. අනිත් ඉතින් තාත්තලා අම්මලා විතර අම්මලා කොහොම දන්නේ තාත්තලානේ මේ වැඩේ හොඳට කරා ඉතින් ඉස්සර අපේ. තාත්තා කරන බලන් ඉඳලා මමත් එහෙම හොඳට කට හොද ගන්න මෙහෙම. අනිත් එක මම ඒ විදිහට ටැපේ මේ වතුරෙන් කට හොදගෙන 5 star hotel එකකින් කෑවත් මන්න කට හොදන එක නම් කට හොදනවා හරියද මේ විදිහට. මේ මෙහෙම හොදනකොට මම කරන්නේ පොඩ්ඩක් මේ එහෙම එකපාරක් නිකන් වතුරෙන් හොදලා ඉවරනේ පස්සේ මම මේ අර හෑන්ඩ් වොෂ් ගන්න නැත හොද ගන්න. එතකොට මම චුට්ටක් ඇගිල්ලේ මෙහෙම කටේ මෙහෙම ගාලා අර සබන් වලිනුත් කට චුට්ටක් හොද ගන්නවා. ඇයි නැත්තම් ඔය ඉදුල්ල එහෙම තියෙනකොට හරිද ඔය තෙල් ගතිය මේ හැරේ තියෙනවනේ. ඔය තෙල් ගතියත් හේතු වෙන්න පුළුවන් මගේ අර සමේ තියෙන සිදුරු බ්ලොක් කරන්න. එතකොට පිම්පල් එනවනේ. ඒක එකක්. ඊට පස්සේ උගාරියන් නරක බැක්ටීරියා ඉන්න පුළුවන් ඔයාගේ කොට්ට උරේ. බලන්න කොට්ට උරේ මාස ගාණක් හොදෙන්න නැතුව තියාගෙන කොල්ලෝ හැම බුදිනව නේද? ඈ උගක් ඔය පිරිමි ළමයිගේ තමයි වවුල තියෙන්නේ. මූණේ එතකොට මේ දානවා කුරුලෑ ටිකක් ආයේ කොල්ලෝ නිකන් අප්පිරිය වෙලා යන්නම කුරුලෑ දානවා. ඉතින් ඔන්න කොට්ට උරේ හොදන්න කරුණාකරලානේ. ඉතින් සති දෙකෙන් දෙකට හේතුවත් කමන්නේ කොට්ට උරේ හොදලා ඒක ක්ලීන් එකට තියාගෙන මොකද ඕකේ කට කෙල වැක්කිරෙනව නේද? අපි නම් කට කෙල හලන්නේ නැහැ. එහෙම නෙමෙයි ඒවා ඉබේ හැලෙන්නේ වනිදාගෙනදී. කට කෙල හැරෙනවා ඊට පස්සේ ඒවල බැක්ටීරියා ඇවිල්ලා වහනවා. ඊට පස්සේ ඒ බැක්ටීරියා මෙන්න මූණෙත් කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බැක්ටීරියා වලට ඔයා බුදියන් ඉන්න අතරතුරේදී ඒ ලොකු කාලය පුරාවට ඔයාගේ මූණේ තියෙන සිදුරු වලට ගිහිල්ලා අනේ ඉතින් ඒ අර සිදුරු ඇතුලේ අර එකතු වෙච්ච අර තෙල් జాතිය හොඳට කාලා කරලා එතන පැසවන්න පුළුවන් පැටව ගහලා ඉවරයි. හරිද? ඊට පස්සේ ඔයා මූණ හොදනකොට උදේ ඉතින් අර මං කිව්වා වගේ නැගිට්ටකම හැකි ඉක්මනින් මූණ හොදන්න. ඊට පස්සේ ඔය දවල් අර කාලිවරේ දවල්ට මේ කාලිවරේ කට හොදන අතරතුරේ මං සමහර දවස් වලට ඉතින් බාත්රූම් එකට ගිහිල්ලා කෙලිම මූණම හොද ගන්නවා. දවසට ඉතින් අර කොහෙවත් යන්න නැතුව ගෙදර හිටියත් ඉතින් 3 පාරක් වගේ මම ওই විදියට නිදා ගන්න කලින් මූණ හොදනවා. දවල් වරුවෙත් මූණ හොදලා හොදනවා. ඊට පස්සේ උදෙත් හොදට හොදනවා. කිසිම ෆේස් වොෂ් එකක් අනම්මන මේ මගුල් ඕනේ නැහැ. හරිද? නිකන් සාමාන්‍ය සැර නැති සබන් જાතියකින් හොද ගන්න. සන්ලයිට්, විම් ඒ වගේ සැර જાති පාවිච්චි කරන්න එපා. හොඳේ. ඩෙටෝල් එකේ හෑන්ඩ් වොෂ් එකත් සැරයි. ඇත්ත කතන්දරේ. පිම්පල් කැඩුවන් පස්සේ ඔය ඇති වෙලා තියෙන කළු පාට ලප කොහමද නැති කරගන්නේ? මෙන්න මෙහෙමයි මේ වැඩේ කරන්නේ. ඔයා නාද්දි එහෙම නැත්නම් ඇඟ හොදද්දි ඉස්සෙල්ලම ඕගොල්ලෝ ඉතින් සබන් ගාලා මුළු ඇඟම හොද ගන්නවනේ. ඊට පස්සේ කුණු අතුල්ලනවනේ. කුණු අතුල්ලද්දි මූණෙත් මතක ඇතුව කුණු අතුල්ලන්න. අපි මූණේ කුණු අතුල්ලනවා කියලා මොකද කරන්නේ? කොහේ කුණු ඇතුළුවත් මොකද කරන්නේ? ඒ ඉවත් වෙන්නේ මොනවාද කුණු විදියට රෝල් වෙවි. ඒ වියලි සෛල තමයි අයින් වෙලා යන්නේ. හරිද? වියලි සෛල ඕනවට වැඩි තියෙනකොට ඒවට අර තෙල් જાතියත් එක්ක එකතු වෙලා පිම්පල් එකක් හදන්න පුළුවන් නේ. හරිද? එතකොට අර සමහර කට්ටිය අර කළු පාට ලප තියෙන හරිය තව එනවා පැසෝ පිම්පල් නේද? ඇයි ඒ? අර කළු පාට ලපේ තියෙන හරිය වේලිච්ච සෛල තියෙනවා. ඒ අවටත් වේලිච්ච සෛල තියෙනවා. එතකොට පිම්පල් තව ඇති වෙනවා. ඉතින් ওই කළු පාට ලප තියෙන හරියේ ඇත්තට මුළු මූණෙම හරියට හොඳට කුණු අතුල්ලන්න නාදි කරද්දි. මේ ඇඟිල්ලේ ඔයගොල්ලන්ට හොඳට කුණු අතුල්ලන්න පුළුවන්. මෙන්න මේ හරියෙම කුණු හොඳට තියෙනවා. මේ වැඩේ කරන්න ඇත්තටම. එතකොට ওই පිම්පල් අලුතෙන් එන එක වලකිනවා. ඒ වගේම තමයි අර කළු පාට ලප ටික කාලෙකින් අතුරුදහන් වෙලා යනවා. තව ඔයගොල්ලෝ දන්නවද ඔය උෂ්ණ කෑම කියන જાති? උෂ්ණ කෑම කියන්නේ ඒවා කෑවන් පස්සේ අපේ මේ අත්ලවල් යටිපතුල් දැවිල්ලයි.
එහෙම නැත්නම් තව විදිහකට කියනවා නම් නිකන් ඒ වලින් නිකන් රස්නේ පිට වෙනවා වගේ දැනෙනවා. මම දකින හොඳම උෂ්ණ ජාතිය තමයි සූදුරු දාලා හදන කෑම. මම මේ ළඟදී සූදුරු දාලා බිරියානි එකක් හැදුවා. ඊට පස්සේ ඊයේ මම සූදුරු දාලා සූදුරු චිකන් අනම්මන දාලා තව නිකන් පත් එකක් හදාගත්තා. කෑවන් පස්සේ රැට නිදා ගන්නත් අමාරු වුණා. මේ අත් දෙකේම උද්දටම දැවිල්ල ගත්තා. ඇයි ඒ වලින් ශරීරය තුල ලොකුවට තාපේ නිපදවනවා. සූදුරු දැම්මෙන් පස්සේ ඒ සූදුරු ඊට අමතරව ඉස්සෝ කකුලුවෝ ඔන්න ඔය જાති ඊට අමතරව තව අම්මලා එහෙම දන්නවා තව සමහර උෂ්ණ කෑම જાති ඕවා කෑම පස්සේ මේ හරියට ශරීරයෙන් තාපේ නිපදවනවා. ඔය විදිහට තාපේ ශරීරයෙන් ලොකුවට නිපදවනකොටත් අර තෙල් ඕනකට වැඩි නිපදවන ගතිය වැඩි. ඒ හින්දා ඔයගොල්ලෝ උෂ්ණ කෑම කෑවතින් අනිවාර්යෙන් මතක තියාගන්න. එක්කෝ එදාම එහෙම නැත්තම් පවුවදා හොඳට නා ගන්න ඕන. එකක් අනිත් එක එදාම උත්සාහ කරන්න උෂ්ණ කෑම කන දවසම උත්සාහ කරන්න සිසිල් කෑම જાතියකුත් කන්න. මොනවාද හීතල ඇති කරන නැත්තම් අර ඇති වෙන උෂ්ණ ගතිය අඩු කරන කෑම જાති මොනවාද? ලේසිම දේ පිපිඤ්ඤා. පිපිඤ්ඤා ගෙඩියක් කපා ගත්තා ලුණු ටිකක් දාගත්තා කෑවා. ඉස්සෝ කෑවා නම් පිපිඤ්ඤාත් කන්න. නැත්නම් ඉස්සෝ හදන දවසට පිපිඤ්ඤා සලාදයක් හදාගන්න. අද සූදුරු දාලා කෑමක් හැදුවොත් බලන්න බිරියානි එහෙම ඔයගොල්ලෝ දෙන විදිය බලන්නකෝ. බිරියානි දෙනකොට සලාදයක් වගේ මොකද්ද ඒකට කියන නමක් තියෙනවා මට නම මතක නැහැ. නිකන් අර පිපිඤ්ඤා එහෙම දාලා ඊට අමතරව මීකිරි දාලා මෙහෙම හදන්නේ જાතියක් බිරියානි එකත් එක්ක කන්න. එහෙම නැත්නම් ඉතින් පිපිඤ්ඤා කෑලි දෙකක් හරි කමන්නේ නැහැ. දෙනවනේ නේද? පිපිඤ්ඤා පෙති දෙකක් හරි නේද? ආන්නේ මේ විදියට ඇග සිසිල් කරන ආහාරات ගන්න. අලු කෙසෙල් ගෙඩි කන්නකෝ. ඔය මේ උෂ්ණ කෑම જાති කාලා බලන්න ඉතින් අනිවාර්යයෙන් එදාම හෝ පහුවදා පිම්පල් එකක් එනවම තමයි. නැද්ද මං අහන්නේ? ඒ හින්දා එදාම හෝ පවදා අනිවාර්යෙන් නාන්න ඕන පරක් වෙන්නේ නැතුව. එහෙම නැත්නම් අර මේ එක සිසිලු කරන જાතියක් කන්නම ඕනේ ඉතින්. හොඳයි. ඔය දේවල් හිතේ තියාගන්න. එතකොට ඕගොල්ලන්ට පිම්පල් එන එක අඩු කරගන්න පුළුවන්. මේ මං වගේ මොනක්වත් જાති ගාන කරන්න යන්න එපා මූණේ. තව දෙයක් ඔයාගේ මූණ හරියට මේ වේලුම් කනවා වගේ දැනෙනවා නම් ඔයාට ඕන මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ගන්න පුළුවන් ඔය චූටි බබාලට තියෙන වගේ එකක්. මම මේ ඔය මේ අපි ඉතින් මේමයිද මම නම් හිතන්නේ නැහැ ඕගොල්ලෝගේ මූණවල එහෙම වේලුම් කන මූණවල කියලා. මොකද දැන් මේ අපි මේ ඇපාර්ට්මන්ට් එකක ඉද්දි අපි කොච්චරවත් AC එක දානවනේ. නාලිවරේ කාබරේට ආපු ගමන් ආයෙදි මූණ වේලෙන්න ගන්නවා මේ හැරේ දැනෙනවා වේලීගෙන යනවායි කියලා. ඒ හින්දා ඉතින් මම නම් මෙන්න මේ හෑන්ඩ් ක්‍රීම් එක මොයිස්චරයිසින් ක්‍රීම් එකක් විදියට පොඩ්ඩක් ගන්නවා. මේක හින්දා මම දුන්නේ නැහැ. මේක ගන්න ගත්තේ මේ ඇපාර්ට්මන්ට් එකට ආවන් පස්සේ. හරිද? මේකින්ද මගේ මේ පිම්පල් නැතිවිල්ලක් මේ කළු පාට ලප කැලල් නැතිවිල්ලක් එහෙම මොකවත් තුන්නේ නැහැ. මේක මේ ඇපාර්ට්මන්ට් එකට ආවන් පස්සේ මේක ගන්න ගත්තේ මූණේ. මං චයිනේදී බබාගේ මොයිස්චරයිසින් ක්‍රීම් එක ගෑවා. මොකද ඉතින් එහෙ සීතල දේශගුණේනේ. සීතලේදී අනිවාර්යෙන් මොයිස්චරයිසින් ක්‍රීම් එක ගන්න ඕනේ. නැත්තම් මේ තෝල් ඔක්කොම වේලුම් කනවා. හරිද? ලංකාවේ ඕගොල්ලෝන් ගැන ඉතින් කාලයක් තිස්සේ ලංකාවේ හිටු මිනිස්සුනේ ඕගොල්ලෝ. නේද? ඒ හින්දා ඕගොල්ලන්ට එහෙම ක්‍රීම් අනම්මනම් ගන්න උමනාවක් නැහැ. හැබැයි ඔයාගේ ස්කින් එකේ එහෙම ලොකුවට වේල වෙන එකක් නම් මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ගන්න. ඔය පුංචි අලුත උපන් දරුවන්ට ගන්න තියෙන එකක් වගේ. එහෙම සැර නැති එකක් ඕනනම් ගන්න. හරිද? ඒකෙදී අර ඔයාගේ ඇගේ සනීපෙට තමයි ඒක ගන්න කියන්නේ. නැතුව මේ පිම්පල් වලට එහෙම නෙමෙයි මම මේ කියන්නේ. මූණට ටිකක් සනීපයක් ඕන නම් අර පොඩි දරුවන්ට තියෙන මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ගන්න. ඒක ගාලත් ඉතින් මේ අර උගාරිය මුළු දවසම ඒක ගාගෙන ඉන්නවා. ඒ වගේ වැඩ නම් කරන්න එපා. දනවන චුට්ටක් පැය කීපයකට වගේ ඒක කමන්නේ. ඔයාට පොඩි සහනයක් මූණට ගන්න.
හරි හරි. ඔන්න ඔය දේවල් තමයි කියන්න තියෙන්නේ. මම මේ කිව්ව දේවල් ඔයාලට වටිනවා නම් ලයික් එකක් දාන්න අනිවාර්යෙන් YouTube channel එක subscribe කරගන්න. අනිත් එක දැන් ඔයාගේ මූණත් ඔය දැන් ඔය පිම්පල් ඇවිල්ලා සවුත් වෙනවා නිතර නිතර. යාළුවන්ගේ මූණ වලත් එහෙම තමයි. ඉතින් ලෝභ නැතුව දැන් මම ඔයාලට කිව්වනේ ඇත්තම කතන්දරේ. ඉතින් මේක ලෝභ නැතුව WhatsApp status වලට share කරන්න. Facebook එකේ දාන්න පුළුවන් නම් ඔයගොල්ලෝ Facebook එකේ හැම උපදූපෙම දානවා. වැදගත් දෙයක් දාන්න නැහැ නේ. ලේසියෙන් නේද? එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ මේක share කරන්න කැමති වෙයි කියලා Facebook එකටත්. Okay bye bye සුබ දවසක්.